මම කතා කරන්නේ අද විශ්වාසය ගැන. මිනිස්සුන් විශ්වාස කරනවා. මිනිස්සු කියනවා මට එයා විශ්වාසයි. එයා මට බේත් මට මෙහෙම කරානේ. සමහර අය කියනවා නෑ එයා මට කවදාකවත් එහෙම කරන්නේ නෑ. මට එයා විශ්වාසයි. එයා එහෙම කෙනෙක් නෙමෙයි. අපු මටත් වඩා මට එයා විශ්වාසයි. මෙන්න මේ වගේ දේවල් මිනිස්සු කියනවා මම අහලා තියෙනවා. ඒ වගේ මිනිස්සු අනිත් පැත්තට කියනවා මම අහලා තියෙනවා. එයා එහෙම කරයි කියලා මං හිතුවේ නෑ ඒත් එයා එහෙම කරා. එයා ඒ වගේ වෙයි කියලා හිතුවේ නෑ ඒත් ඒ වගේ වුණා. මෙන්න මේ වගේ දේවල් මිනිස්සු කියන මං අහලා තියෙනවා. ඒකට වැරදිකාරය අයා නෙමෙයි. ඒකට වැරදිකාරය ඔයාමයි. ඇයි ඔයා විශ්වාස කරේ? මොකද්ද ඔයාට තියෙන එයා විශ්වාස කරන්න? ඔයා කොහොමද දන්නේ එයාගේ? එයාගේ සිතේ ඇතිවෙන සිතුවිලි. එයා කල්පනා කරන දේවල්. ඔයා කොහොමද දන්නේ? අපි කෙනෙක් අපිත් එක්ක ඉන්නකම් අපිත් එක්ක යාළුවෙක් වගේ ඉන්නකම් පමණයි. එයා වෙන් වෙලා ගියාට පස්සේ අපි මිනිස්සු මෙහෙම තමයි. තියෙනවා මිසක් සම්පූර්ණ විශ්වාසයි. මටත් වඩා මට විශ්වාසයි. මෙන්න මේ වගේ අඥාන සිතුවිලි ඔයා තුලට ගන්න එපා. එතකොට ඔයාගේ ජීවිතේ කඩා වැටෙනවා. ඔයා කල්පනා කරනවා. ඉතින් ඔයා විශ්වාස කරා ඒත් එයා එහෙම කරා. ඔයාගේ විශ්වාසය කැඩුවා. විශ්වාසය ඇති වුණේ කොහොමද? විශ්වාසය ඇති කරගත්තේ ඔයා තුල ඇති කරගත්තේ. ඒකට අනිතර දොස් කියලා හරියන්නේ නැහැ. ඇයි ඔයා විශ්වාස කරේ? ඔයාට තිබ්බනේ 150 හරි මැද්දේ ඉන්න. මෙහෙම වෙන්නත් පුළුවන් මෙහෙම වෙන්නත්. මෙහෙම වුණොත් මම මෙහෙම වෙනවා මෙතනින් මෙහෙම වුණොත් මම මෙහෙම වෙනවා. කියන තැන නේද මිනිස්සු ඉන්නේ. මිනිස්සු අති වැරදි වෙනවා මිනිස්සු වෙනස් වෙනවා. මේ තප්පරේ ඉන්න කෙනා නෙමෙයි ඊළඟ තප්පරේ. මේ කියපු දේ නෙමෙයි තව ටිකකින්. මේක තමයි මනුෂ්‍යයන්ගේ ස්වභාවය. ඒකද ඔයාගේ ජීවිතේ කඩාවට්ට ගන්න එපා. මිනිස්සු ඉඳලා. මම මේ කතා කරන්නේ මට තියෙන ලොකු අත්දැකීම් එක. මාත් එක්ක තරහ වුණොත් මම සද්ද නොකර ඉන්න. මාත් එක්ක ආයෙ ඇවිල්ලා කතා කරොත් මම කතා කරනවා. පරණ දේ මම අහන්නේ. හැබැයි සමහරට මම අහයි. ඇයි එහෙම උනේ කියලා. හැබැයි මම දෙයක් දන්නවා. මිනිස්සු හැම තප්පරයකම වෙනස් වෙනවා. ඉතින් මේ වෙනස් වෙන ලෝකේ වෙනස් වෙන මිනිසයන් ඉන්න ලෝකේ කිසි කෙනෙක් ඕනවට වඩා විශ්වාස කරන්න අපිට උවමනාවක් නැහැ. අපිට අවශ්‍ය නැහැ. දැන් ඉන්නවනම් මේ දැන් ඉන්නකම් හොඳයි. ඊට පස්සේ අපිට කියන්න බෑ. දැන් ඉන්නකම් ඔයයි මමයි ආශ්‍රය කරමු. ඉතින් අපි මේ විදිහට යාළුවෝ ආශ්‍රය කරන්නේ නෑ දැන් හිතුවොත් ආශ්‍රය කරන්නේ. ඒගොල්ලෝ කොයි වෙලේ වෙනස් වෙයිද මොනා කරයිද ඒක ඔබට කියන්නත් බෑ මට කියන්නත් බෑ. ඉතින් දැන් විශ්වාසයේ මතක තියාගන්න විශ්වාසය කියන දේ මන් තුල හදාගන්න දේ. ඔයා තුල හදාගන්න දේ. ඒකට පිටස්තර මිනිස්සු වග කියන්න ඕනේ නැහැ. ඔයා කිව්වොත් එහෙනම් මට එයා විශ්වාසයි ඒත් එයා මට මෙහෙම කරා. ඔව්. ඔයාට එයා විශ්වාසයි. ඒ විශ්වාසය තුනේ ඔයා තුල. ඒකට එයාට කරන්න දෙයක් නැහැ. ඒකින්ද විශ්වාසය කියන දේදී මධ්‍යස්ථ වෙයි. හරියට වැට උඩ වගේ. මෙහෙට වැටෙන්නත් පුළුවන් මෙහෙට වැටෙන්නත් පුළුවන්. ඒකින්ද අපි මිනිස්සුන් අවිශ්වාස කරන්නේ නැහැ. හැබැයි අපි මිනිස්සුන් විශ්වාස කරන්නේ නැහැ. ඒ විශ්වාස කරන්නේ මේ ලෝකයේ මිනිස්සු වෙනස් වෙනවා. මේ වෙනස් වෙන ලෝකේ දැන් මේ අවු පායලා තියෙනවා තව ටිකකින් වහිද කියන්න බෑ. ඒ වගේ ලෝකයකදී බාහිර බලපෑම් මේ දේවල් එක මිනිස්සු වෙනස් වෙනවා. ඒකින්ද විශ්වාසය සාපේක්ෂ විදිහට එක එක්කෙනාට වෙනස්. ඒගොල්ලෝ මොනා කරයිද කියන්න දන්නේ නැහැ. ඒකින්ද ඔයා තව කෙනෙක් විශ්වාස කරන එක ගොඩාක් අවදානක්. ඉතින් මේ පණිවිඩය මගෙන් ඕගොල්ලන්ට මේකෙන් යම් දෙයක් ඔය ජීවිතේ ඉගෙනගෙන හදාගන්න කියලා මම විශ්වාස කරනවා.